Hello, good morning ළමයි. ඉතින් කොහොමද ඔයාලට? අද ඔන්න ඉතින් අපි පොය නිසා පොඩි travel එකක් යන්නයි හදන්නේ. අපේ ඉතින් කොහේ ගියත් කෑමට මුල් තැන් දෙන නිසා ඔන්න මම ඉතින් food city එකෙන් කඩචෝරු පොඩි මල්ලපුත් අරගෙන ආවා. දැන් අපි යන්නේ මේ මලවැනි පන්සල. අපි ඉතින් මලවැනි පන්සලට ඇවිල්ලා පොය දවසේ පිනක් දහමක් කරන්න හිතුවා. අපි මලවැනි පන්සලට ගිහිල්ලා බුදුන් වැඳලා එහෙම ඉතින් අපි මෙතෙන් පිටත් වුණා ළමයි. ඊට පස්සේ අපට හම්බුණා සීනිගම දේවාලය. සීනිගම දේවාලය ගාවින් පන්රුකුත් දාලා දෙවල් දෙවියන්ගේ පිහිටත් පතලා ඔන්න ඉතින් අපි ගියා උදේට කන්න කඩයක් හොයාගෙන. අපිට ඉතින් මේ රෙස්ටුරන්ට් එකේ කන්න තිබුණේ ළමයි පිත්තර රොටි. මේ රෙස්ටුරන්ට් එකේ නම මොකද්ද දන්නවද? යකා ෆැමිලි රෙස්ටුරන්ට් ළමයි. අපි උදේට එකෙන් කාලා ඔන්න ඉතින් අපි ආව ගාල්ල සමනල පාක් එකට යන්න. ඒ එන මග ඉතින් අපිට හම්බුණාන් ළමයි කලර් ලයිට් එක. දැන් ඉතින් කලර් ලයිට් එකනොත් ඉඳලා අපි පාක් එකට ආව ළමයි. දැන් ඉතින් අපි මේ පාක් එකේ පොඩි ෆොටෝ ෂූට් එකක් එහෙම කරලා පොඩ්ඩක් වටේ ඇවිදලා අපි ගියා ළමයි ගාලුකොටුවට. ඉතින් ගාලුකොටුවේ අපි පොඩ්ඩක් ඇවිද්දා. ඇවිදලා රැල්ල චුට්ටක් පාගලා ෆොටෝ ටිකක් අරගෙන වීඩියෝ එකක් එහෙම අරගෙන අපි දෙන්න ඉතින් අර කඩෙන් ගෙන ආපු කඩචොරු මල්ල මේ කන ගමන් තමයි ඉන්නේ. කඩචොරු මල්ල කාලා ඔන්න ඉතින් අපි දැන් ගාලුකොටුව වටේ පොඩ්ඩක් ඇවිදගෙන ආවා ළමයි. අපිට ඉතින් මේ වෙලාවට පොඩි තිබ්බහකුත් එනවා. අවුව සැරයි ළමයි ගොඩක්. අපි දැන් මේ තිබ්බහට මොනවා හරි බොන්න තියෙනවද කියලා බලන්න තමයි යන්නේ. අපිට මේ යන මඟ බලමුකෝ අපිට බොන්න මොනවද තියෙන්නේ කියලා. ඔන්න ළමයි තාත්ත අංකල් කෙනෙක් හදනවා ජූස්. ඔන්න ඉතින් අපි දැන් ජූස් එකක් ඕඩර් කරලා තමයි මේ බලන් ඉන්නේ. බලමුකෝ අංකල් ජූස් එක කොහොමද හදන්නේ කියලා. ඔන්න අංකල් අයිස් පෙට්ටිය අරලා අයිස් කැට දාන්නයි යන්නේ. අයිස් කැට ටික දාලා අපිට ජූස් එකක් දුන්නා ළමයි. ඔන්න ඉතින් ජූස් එක මන් ටිකක් දීලා අපේ සුදු මහත්තයට ළමයි ටිකක් හෙම්බිරිස්සා. ඒක නිසා තමයි අපි එක ජූස් එකක් අරන් දීුවේ. ඔන්න ඉතින් දැන් එයාත් ජූස් එකේ රස බලන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඊට පස්සේ අපි ආවා ගෙදර යන්න තමයි පිටත් වෙලා ආවේ. ඒ වුණාට ඉතින් අපි දෙන්නට චූටි බඩගින්නක් ආවා. ඊට පස්සේ අපි ආවා ලස්සන සුදු නංගි කෙනෙක් ඉන්න රයිස් කඩේකට. අපි දෙන්න ඇවිල්ලා රසම රස රයිස් එකක් දැන් කන ගමන් තමයි ඉන්නේ. ඔන්න අපි දැන් රයිස් එක කාලා ගෙදර එන්න පිටත් වුණා. ඊට පස්සේ ඉතින් එන මග තිබුණා කියනකො ඉස්සෝ වඩේ කඩයක්. ඔන්න ඉතින් මම ගිහිල්ලා ඉස්සෝ වඩේ අරන් ආවා. උණු ඉස්සෝ ළමයි. අපි ඉතින් ඉස්සෝ වඩේ කක තමයි එන්නේ. ඉතින් ලස්සන ළමයි. අපි අද ලස්සන වීඩියෝ එකෙන් ඔයාලට එකතු වුණා. ඉතින් ආයෙ ලස්සන වීඩියෝ එකක් අරගෙන අපි ඉක්මනට එන්න. සුබ දවසක්.